ආදරයෙන් පිළිගන්නවා. අද මේ කරන්න යන්නේ දැනට අපි කරගෙන යන ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න. මම ඉස්සෙල්ලා YouTube වීඩියෝ එකක් කරලා තිබුණා ලෝ බජට් එකට ඇටික් හවුස් එකක් එක කොහොමද ගෙස්ට් හවුස් එකක් හදන්නේ කියලා. ඒකට තමයි මට මේ ක්ලයන්ට්ගෙන් මේ ප්‍රොජෙක්ට් එක මේක හම්බුනේ. මෙහිදී මේක ලිවිං එක හැටියට, මේක බෙඩ්රූම් හැටියට, පෑන්ට්‍රි හැටියට ගන්නවා. ඉතා කුඩා විලා එකක් හැටියට තමයි මේක භාවිතා කරන්නේ. එහිදී මේකට ඇටික් එකක් යවනවා. එතකොට මේ දිගට මේ වටේටම බීම් යවලා කියන්නේ ලින්ටල් එකක් යවලා මේ බිත්තියටත් එක්කම ලින්ටල් එකක් යවලා ඒක උඩ තමයි ෆ්‍රේම් එක ලී ෆ්‍රේම් එක ගහලා ඇටික් එක හදන්නේ. එහිදී මෙතන මේ ක්ලයන්ට් වුණා මේ බෙඩ්රූම් එක ටිකක් ලොකුවට ගන්න. නමුත් අපිට UD එකේ රෙගුලේෂන්ස් වලට අනුව පෑන්ට්‍රි එකේ අවම පළල පැත්ත අඩි 6ක්වත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මීටර 1.8ක්වත් තියෙන්න ඕනේ. ඒක නිසා මෙතන අඩි 6කට ගන්න සිද්ධ වෙනවා. මේක මේ පැත්තට තව ලොකු කරන්න බෑ. ඒ වගේම තමයි දැන් තව දෙයක් මෙතන කියන්න ඕනේ. මෙයාට මේකේ පළල පැත්තෙනුත් අපිට දැන් අපි මේ විදිහට ගිනි කතුර ගත්තොත් දැන් හැම කෙනෙකුටම පේනවා මේ විදිහට ගිනි කතුර ගත්තොත් අපිට මේකෙදි මෙතන මේ බිත්තියට යට වෙන විදිහට තමයි ගිනි කතුරේ මාධ්‍ය ලක්ෂය. මෙතන මාධ්‍ය ලක්ෂය එහෙම නැත්නම් බ්‍රහ්ම කේන්ද්‍රය ඇවිත් තියෙන්නේ. ඒක නිසා අපිට මෙච්චර පල්ලට ගන්නත් බෑ. පොඩ්ඩක් මෙහෙට කරන්න පුළුවන්. මෙහෙ ලොකු කරන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම ශේෂයක් බොහොම ටිකක් ඇතුළටම ගන්න වෙනවා. එක්ක බෙඩ්රූම් එක ටිකක් ලොකු කරලා තව ටිකක් ලොකු කරලා ගන්න ඕන වෙනවා. එහෙම නැත්නම් බෙඩ්රූම් එක තව ටිකක් පුංචි කරන්න වෙනවා. මොකද මේ මධ්‍ය ලක්ෂ්‍ය ළඟින් නැති බිත්තියටම වැටෙන නිසා. ඒක තමයි එකෙන් කියන්න තියෙන්නේ. ඊගාවට මේ ප්ලෑන් එකේ අපි බලමු සෙක්ෂන් එකයි ෆ්‍රන්ට් එලිවේෂන් එකයි කොහොමද ඇවිත් තියෙන්නේ කියලා. මේකෙදි ඒ ක්ලයන්ට් බොහෝ වෙලාවට ඕනා ලොකු ජනෙල් දාලා මේ ආකාරයට ෆ්‍රන්ට් එලිවේෂන් එක ගන්න. මේක ෆෝල්ඩඩ් මේ පැත්තට ෆෝල්ඩ් කරන වින්ඩෝස් තමයි මේ පැත්තට දාලා තින්නේ. මෙතන මේන් ඩෝ එක. එතකොට මෙතන ස්ලයිඩින් ඩෝ වින්ඩෝ එකක් දෙපැත්තට ස්ලයිඩ් කරන ඩෝ එක. ඒ ආකාරයෙන් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මං හැම වෙලාවෙම මොනවා හරි දෙයක් ගැන කතා කරද්දී ශේෂ්ත්‍රයේ ඉන්න අයට වගේම නැති අයටත් දැනගන්න මොනවා හරි හෝ කියනවා. ඒ වගේ මෙතන එහෙම කතා කළොත් මෙතන මේ හැම කෙනෙකුටම පේනවා මෙහෙම ඉරි දෙක දාලා තියෙනවා. ඒකේ තේරුම තමයි මේක වීදුරු කියන එකේ තමයි එකෙන් ඉන්ඩිකේට් කරන්නේ. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. අපි බලමු මේකේ PDF එක බැලුවා නම් ගොඩක් හොඳට තේරෙනවා. අපි බලමු මෙතන මේ මම මෙතන ෆ්ලෝ එක දාලා තින්නේ wooden ෆ්ලෝ ෆිනිෂ්. මේක ලී වලින් තමයි සකස් කරනවා කියලා දාලා තින්නේ. මොකද මෙතනත් ලී නිසා මෙතන ලැඩ එක උත්තර නිසා මම හිතුවා මේක wooden වලින් හදන එක හොඳයි කියලා. ක්ලයන්ට්ගෙන් එක දැනගන්න ඕනේ කොහොමද කියලාත් මේ ආකාරයට තමයි අපි සාමාන්‍යයෙන් මේකට ඇස්බෙස්ටෝස් තමයි සෙවිලි කරන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් ගන්නෙ ඇස්බෙස්ටෝස් වලට 15 තමයි උපරිම ඇන්ගල් එක පිච් එක ගන්න 15. නමුත් මෙතෙන්දී අපි අරගෙන තියෙනවා 35ක් විතර වෙනකම්. මොකද මේක ඇටික් හවුස් එකක් නිසා මේක උසට තියෙන්න ඕන නිසා 35ක් වෙනකම්. ඒ විදිහට ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. 35ක් වෙනකම් මෙතන අරන් තියෙනවා ඇස්බෙස්ටෝස් උනාට. ඒක තමයි ඒකෙන් ඊගවට මේකෙදී මේ තමයි තියෙන්නේ ෆ්‍රන්ට් එලිවේෂන් එක.
මේකේ දැන් පැහැදිලිව පේනවා එයාට මේ ගල් අල්ලලා තමයි කිව්වා හදන්නේ ඒ ආකාරයට මෙහෙම සකස් වෙලා තියෙනවා. ඒක තමයි මේ ප්ලෑන් එකෙන් කියන්න තියෙන්නේ. එහෙමනම් අපිට කියලා ප්ලෑන් එකක් ඇඳ ගන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා නම්බර් එක කතා කරන්න පුළුවන්. මෙසේජ් එකක් දාන්න මම රිප්ලයි කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් මේ වගේ වීඩියෝ එකක් බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ෂෙයා කරන්න ඒ අයත් එක්ක. එහෙමනම් හැම දිනාටම ජයෙන් ජය පතමින් සමු ගන්නවා. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමි.